හායි ඔයාලට කොහොමද? ඔන්න අද අරගෙන ආවේ අපේ සෙනසුරාදා දවසක් ගත වෙන විදිය. මේ අපි ඉතින් අද යන්නේ අනුරාධපුර ටවුන් එකට ගිහින් එන්න. ඔය ඉතින් අපි හොස්ටල් එකෙන් යන විදිය තමයි ඔයාලට පේන්නේ. අපි බස් එකට නැගලා ඉතුරු ටික කතා කරමු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ බස් හෝල්ට් එකට. බලන්නකෝ. අද ඉතින් ඇත්තටම අපේ හිතුමතේ දවස. අපි යන්නේ කොහෙද? කරන්නේ මොනවද කියලා තාම හිතලා නැහැ. අපි ගිහිල්ලා බලමුකෝ අපි මොනවද කරන්න කියලා. අපි ඉතින් තාම අනුරාධපුරයට අලුත් නිසා අපි ඇත්තටම හරියටම පාරවල් ගැන දන්නේ නැහැ. මේ මැප් එක දාගෙන අපි දැන් යන්නේ ASB එකට. ඇඳුම් ගන්න කියලා හිතාගෙන තමයි යන්නේ. අපි ගිහිල්ලාම බලමුකෝ. අපිට හොඳ හරියන ඇඳුම් තියෙනවද කියලා. එතන ඉතින් අපිට හරියන විදිය ඇඳුම් තිබුණේ නැහැ. අපි ඒ නිසා එතනින් මුකුත් ගත්තේ නැතුව දැන් මේ ආවේ කීල්ස් එකට. කීල්ස් එකට ඇවිල්ලා අපි මේ මොන හරි ජූස් එකක් ගන්න තමයි බලන්නේ. බලන්නකෝ ඉතින් ඔයාලා. අද ඉතින් ආවේ අපි 4 දෙනයිනේ. ඒ නිසා අපි ෆ්ලේවර්ස් 4කින් ජූස් 4ක් අරගෙන බැලුවා try කරලා. ඇත්තට මේව රසයි. ඔයාලත් ගියොත් බලන්නකෝ. ඉතින් ඊළඟට අපි ගියා තව ඇඳුම් ෂොප් එකකට. මේ ඉතින් ඔයාලට දැන් පේන්නේ ඒක තමයි. ඒකේ නම G&G මට මතක විදියට. ඇත්තට මෙතන හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න පුළුවන් විදියට වෙනම ඩෙකරේෂන් කරපු ලස්සන තැනක් තිබ්බා. ගෑනු ළමයි ඉතින් හරි ආසයිනේ ෆොටෝස් ගන්න. ඔයාලා බලන්නකෝ ඇත්තට මෙතන හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ආවේ දවල්ට කන්න. දවල් කිව්වට දැන් නම් හවස 4 විතර වෙලා. අපි ඇවිල්ලා කෑම ඕඩර් කරලා දැන් මේ එනකන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ ඉතින් අපි ඕඩර් කරපු කෑම ටික. දැන් ඉතින් හොඳටම හවස් වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ ආයිමත් බස් එකේ හොස්ටල් එකට ආවා. මේ ආයිමත් අපි හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ ඉතින් අපි හොස්ටල් එකට යන පාර. ඔන්න ඉතින් අපි ආවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.